හරි. පරදේශ දද බැඳි ලක්බිම අඳුරුබුණි බුදු සසුන රැකගන්නට වීරයෙක්කගේ ඇමරිකාවේ සිට පැමිණි ඒ උතුම්මුණි ඕල්කට්තුමා සැමදා සිහි කරනු වටි අපක්ෂපාතී ගරු විනිසුරු මඩුලෙන්ද මාහා උරෙන්ග තරගදින මාගේම කතිකතකා ලෝලින්ගෙන්ද අවසරයි ගරු බුදුමිතුනි අද මාගේ වාක්පටුවට අනුභූතිය තිබෙන්නේ සිංහල බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය සලකුණක් කළු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ශාසනික සේවය යන්නයි ගරු බුද්ධිමතුනි 19 වන සියවස අගභාගයේ වන විට ශ්‍රී ලංකාව පරදේශකාරීන්ගේ අනුසකට යටත් වේ පැවතියේ. මේට හේතුව මොකද? මහනුවර රාජධානියේ ඒ දුර්වල පාලන තන්ත්‍රය කර බුද්ධිමතුනි. නායක වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අවසන් වරට මහනුවර රාජධානියේ රජ කරන කල්ලි ඔහුගේ ඒ දුර්වල පාලන තන්ත්‍රය නිසා යුරෝපියන් පවක් කිසිදා නොලැබූ ජය ඉංග්‍රීසින් ලැබීම සමත් වුණා. එම නිසා සම්පූර්ණයෙන් ලංකාව යට විජිතයක් බවට පත් වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය කලාව බුද්ධ ශාසනය අඳුරු ආගාවදයකට ඇවිලට පවතියි. මෙයාගේ අසීරු වෙලාවක 1863 මිලිටුවස්ති ගුණානන්දී මිනිසු ප්‍රතිපස් කරනකොට පානදුරාවාදී ගැන අසන්න ලැබී ඇමරිකාවේ සිට ලංකාවට පැමිණි ශ්‍රීමත් යුද පුරුෂයා තමයි හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා. ඉතින් ඔහු ලංකාවට එනවා. ලංකාවට දකිනවා බෞද්ධ පාසල් විනාශ කළා. බෞද්ධ පන්සල් විනාශ කළා. ගෞතම බුදුරජාණන් වහන්සේ නින්දා කළා. මේකට දැක්කා. ඔහුට අනුකම්පාවක් ඇතිවලා. ඔහු 1880 මැයි මාසයේදී ගාල්ලේ නිල වශයෙන් තිසරණ සහිත පන්සලේ පිළිවෙලා සම්පූර්ණයෙන්ම බෞද්ධයට බවට පත් වෙනවා. ඔහුගේ අනුපමේ ශාස්ත්‍රීය සේවාවන් කිහිපයක් මෙසේ පෙළගස්වන්න පුළුවන්. පරම විඥානාර්ථ බෞද්ධ සංඝයේ පිළිම බෞද්ධ ජනතාව ඒකස් කරන ශාස්ත්‍රීය පුනරුදයකට මඟ පාදන්න මේ පරම විඥානාර්ථ බෞද්ධ සංඝ උපකාරී මාර්ග බෞද්ධ පාසල් පද්ධතියක් බිහි කිරීම ආනන්ද විද්‍යාලය නාලන්ද විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය මහනුවර කුරුණෑගල මලියදේව විද්‍යාලය වැනි බෞද්ධ පාසල් කිහිපයක්ම ඔහු විසින් ගොඩනැගෙන ලද නිසා අද ලංකාවේ බුදුදහම ඉතිරි වෙලා තියෙනවා කරු බුදුන්ගේ. ඒ සැක සහිත නැහැ. මම කිව්වොත් එහෙම බුදුදහම සහිත පාසල් ගොඩනැගුණු නිසා දැන් ලංකාවට බුදුදහම ඉතිරිලා තියෙනවා. සඩවර්ණ බෞද්ධ කොට නිර්මාණය කිරීම. බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන්මාලාවේ වර්ණවලින් ශ්‍රී ලංකාවේ ලෝකයේ සිටින සෑම බෞද්ධයෙක්ම ඒ ධර්මයක් යටතට යොමු කරමින් මේ බෞද්ධ කොට නිර්මාණය කළා. වෙසක් නිවාඩුව ලබා දීම. සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ පිරිනමන පෑම යන මේ තෙමඟුරු සිදුවුණු වෙසක් පුන් පොහොය බෞද්ධයන් මුලින් මාර්ගඩයි මුලින් මාර්ගඩ අනේ කරු බුදුනේ මෙම වෙසක් පුන් පොහොයට නිවාඩු නිකේතනයක් වඩ පත් කර දුන්නා වූ බෞද්ධ ප්‍රශ්නෝත්තර පොත්පත් ලැබීම. ඔහු අනගත ධර්මපාලතුමා විසින් ලියන ලබන බෞද්ධයාගේ අත්පොත නම් පුවත්පත. ඔහු එයට අනුග්‍රහකත්වයේ දරමින් එම බෞද්ධයාගේ අත්පොත ප්‍රතිලිපි කිරීමට ඔහු කටයුතු කරා කරු බුදුනේ. අවසාන වශයෙන්ම ටිකක් කියන්නේ ඔහුගෙන් ගත හැකි ආදර්ශ අපි ඔහුගෙන් ගත හැකි ආදර්ශ ලබාගෙන ඉදිරියට යන එක. අදිස්ථාන සීලයේ ප්‍රතිපස් බඩවත් අත්හිත ධෛර්යයෙන් ක්‍රියා කිරීම. කරුණාවන්ත බව, අනුකම්පාව සහ සහකම්පණය වගේ අපිට ලබාගෙන හැකි දේවල් ලබාගෙන අපි අධිෂ්ඨාන කරගන්න අවසාන වශයෙන් නැවතත් මා කියන්නේ ඔහු පෙන්වා දුන් මගේ යම් අපේ හැකියාවන් අපේ දක්ෂතා දියුණු කර ගැනීමට අපට අවස්ථාව උදා කර දෙනවා. මාගේ කතාවට සාමාන්‍ය ජීවිතයට බුදුසරණ වේවා, සදාහන් වේවා, සරණ වේවා, බුදුසරණ වේවා.